සුබ දවසක් නමයි. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ A level paper එකේ සම්භාවිතාව ගාන තේරි නැතුව හදලා සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න විදිය. උදාහරණයක් විදිහට 2020 ගාන බලමු. 2020 ගාන කියනවා කර්මාන්ත ශාලාවක ABC කියන යන්ත්‍ර 3 පමණක් භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන අතර 50%ක් ඒ මගින් නිෂ්පාදනය කරනවා. ඒ වගේම එක් යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ සම්භාවිතාව 1යි 3යි 2යි. මේ දීලා තියෙන්නේ A මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීම 1යි. B මගින් නිෂ්පාදනයක් දෝෂ සහිත වීම 3යි. C මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීම 2යි. තව ගානක් අපිට දීලා තියෙනවා කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීම 0.018යි. හරි. දැන් එහෙනම් බලමු මේ ගාන හදන විදිය. දැන් මේ ගාන හදන්න නම් සාමාන්‍යයෙන් අපිට තියරි කොටස් තුනක් භාවිත කරන්න වෙනවා. ඒ තමයි අසම්භාවී සම්භාවිතාව, මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේය සහ බේස් ප්‍රමේය. දැන් මේ කොටස් තුනෙන් මේ තියරි කොටස් තුනෙන් එකක්වත් නැතුව රුක්සටහන පමණක් භාවිතයෙන් ගාන හදලා අපිට සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි රුක්සටහන මගින් ගාන හදන විදිය බලමු. ගාන කියන විදිහට කර්මාන්ත ශාලාව මගින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගන්නේ ABC කියන යන්ත්‍ර 3 පමණයි. ඊළඟ රුක්සටහන අපිට අඳින්න පුළුවන් අතු 3ක් පළවෙනි අවස්ථාවේදී භාණ්ඩය නිෂ්පාදනය කරන්න යන්ත්‍රයක් තෝරගන්න ඕනේ. ගාන දීලා තියෙනවා A මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 50%යි. කියන්නේ 100න් 50යි. හැබැයි ගාන දීලා නැහැ B හා C මගින් භාණ්ඩ නිෂ්පාදනය කරන සම්භාවිතාව. එහෙනම් බලන්න A මගින් නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 50%යිනේ. එහෙනම් B හා C මගින් මේ යන්ත්‍ර දෙකෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් වෙන්න ඕනේ. අපි මෙතන හිතමු B මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 100x කියලා. එහෙනම් මේ ගාන 100x වෙනවා නම් C මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව වෙන්න ඕනේ මේ දෙකේම එකතුව 50යිනේ. එහෙනම් C මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව වෙන්න ඕනේ 50 x. ඊළඟට ගාන දෙනවා A මගින් භාණ්ඩයක් නිෂ්පාදනය කරාට පස්සේ ඒක දෝෂ සහිත වීමේ සම්භාවිතාව 101යිනේ. එහෙනම් අපි මෙතන ගමු ඉංග්‍රීසි අකුරක් දෝෂ සහිත වීම D කියලා. එහෙනම් මෙතන අපි දාගමු A මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව DA කියලා හිතමු. මේ අගය වෙනවා 100ට 1යි. එහෙනම් A මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ රහිත වීමේ සම්භාවිතාව 99යි. හැබැයි ගානේ කොහේවත් අපිට දීලා නැහැ දෝෂ රහිත අවස්ථාවක් සම්බන්ධව. එහෙනම් අපිට මේ අගය විතරක් ඇති. ඔන්න අපි මේ අගය දාගමු. එහෙනම් දෝෂ රහිත වීම වෙන්න ඕනේ D අනුපූරකයේ. DA ගේ අනුපූරකයේ. මේ අගය වෙනවා 99යි. ඒ වගේම B මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව 3%යිනේ. එහෙනම් මෙතනින් එන්න ඕන DB. මේ අගය වෙනවා 3%යි. දැන් ගාන අපිට කොහෙන්වත් අහන්නේ නැහෙනි දෝෂ රහිත අවස්ථාව. ඒ කියන්නේ මේ අගය මේ ලියන්න අපිට මේ ඕනෙම නැහැ. ඊළඟට C මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව දෙනවා 2%යිනේ. දැන් මෙතනින් එනවා DC වල අගය 2%යි. හරි. දැන් ප්‍රශ්න වලින් ආන්නේ B හා C මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව හා දෝෂ සහිත භාණ්ඩයක් තෝරාගත් විට එය A මගින් නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව. හරි. මුලින්ම ගානේ උත්තර ලියන්න කලින් මේ තියෙන අතුවල තියෙන අගයන් බලමු. පළවෙනි අත්ෙන් කියන්නේ මොකද්ද? කර්මාන්ත ශාලාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඒ යන්ත්‍රයේ 150ක් ගන්නවා. මේකේ තේරුම තමයි කර්මාන්ත ශාලාවේ භාණ්ඩ 100ක් නිෂ්පාදනය කරනවා නම් 100න් 50ක් ඒ කියන යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරනවා. ඊළඟට දීලා තියෙනවා ඒ යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීම 101යිනේ. එහෙනම් මේකේ තේරුම තමයි ඒ කියන යන්ත්‍රයේ මගින් භාණ්ඩ 100ක් නිෂ්පාදනය කරනවා නම් ඒ 100න් එකක් තමයි දෝෂ සහිත තියෙන්නේ. එහෙනම් අපිට මෙතන හොයාගන්න පුළුවන් ඒ මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීමේ මුළු සම්භාවිතාව. ඒ කියන යන්ත්‍රයේ මගින්
භාණ්ඩ 50ක් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ වලින් 1%ක් දෝෂ සහිත අවස්ථාව තියෙනවා. එහෙනම් මේ අත්යේ ගුණිතයෙන් එන්නේ ඒ මගින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව. එහෙනම් මේ අත්යේ අගය ගන්නේ මේ තියෙන සංඛ්‍යා දෙකේ ගුණිතයෙන්. එහෙනම් මේ සංඛ්‍යා දෙකේ ගුණිතය වෙනවා හරයන් දෙකේ ගුණිතය වෙනවා 10යි. ලවයට එනවා 50යි. ඒ වගේම මේ අත්ති ගුණිතයක් ගමු. හරයන් දෙකේ ගුණිතය වෙනවා 10යි. ඊළඟට ලවය වෙන්නේ 3x. ආයි මේ අත්ති ගුණිතය ගන්න පුළුවන් c වල හරයන් දෙකේ ගුණිතය 10යි. ඊළඟ ලවයට එනවා මේක දෙකෙන් ගුණ වුණාම c ඍණ 2x. හරි. දැන් අපිට ගාන දුන්නානේ. කර්මාන්ත ශාලාවේ නිපදවන භාණ්ඩයක් දෝෂ සහිත වීම 0.018යිනේ. බලමු මේකේ තේරුම ඉස්සෙල්ලා. මේ 0.018 කියන එකේ තේරුම මොකද්ද? මේක අපිට ලියා ගන්න පුළුවන් භාග සංඛ්‍යාවක් විදිහට 1000න් 18යි. මේක තේරුම තමයි කර්මාන්ත ශාලාව මගින් භාණ්ඩ 1000ක් නිෂ්පාදනය කරනවා නම් එම භාණ්ඩ 1000 ඇතුලේ 18ක් දෝෂ සහිත තියෙනවා. එතකොට මේ දෝෂ සහිත 18 එන්නේ මොන යන්ත්‍ර වලින්ද? A වලින් කොටසක් එනවා, B වලින් කොටසක් එනවා, C වලින් තව කොටසක් එනවා. එතකොට මේ තුනෙන්ම එන දෝෂ සහිත අවස්ථාවල එකතුව තමයි මේක එන්නේ 10න් 18යි කියලා. අපි මෙතන අත සුළු කරගත්තට පස්සේ දැක්කේ හරය වෙන්නේ 10 10යිනේ. එහෙනම් මෙතන තියෙන අගයත් අපිට හරේ අගය 10 10 කරගන්න පුළුවන්. කොහොමද? හරයයි ලවයේ දෙකම ගුණ කරොත් එimhe 10යි. මෙතනින් අපිට එනවා කර්මාන්ත ශාලාව මගින් භාණ්ඩ 10000ක් නිෂ්පාදනය කරොත් 180ක් දෝෂ සහිත භාණ්ඩ තියෙනවා. එහෙනම් මේ 180 වෙන්නේ කොහොමද? මෙතනින් අපි ගත්තොත් A වලින් භාණ්ඩ 50ක් තියෙනවා. B වලින් භාණ්ඩ 3x තියෙනවා. C වලින් භාණ්ඩ 100 ඍණ 2x තියෙනවා. එහෙනම් මේ කියන අවස්ථාව සමාන කරලා අපිට මෙතන x වලාගේ හොයාගන්න පුළුවන් නේ. එහෙනම් 10 10න් 180 සමාන වෙන්න ඕන කීයටද? 10 10න් 50 ධන 10 10න් 2යි 10 10න් 3x ධන 10 10න් 100 ඍණ 2x. හරි. එහෙනම් දැන් බලන්න මේ තියෙන අගයන් වල හරය 10000 සමානයිනේ. එහෙනම් හරය කැපිලා ගියාට පස්සේ එනවා 180 සමාන වෙනවා 50යි 100යි එකතු වුණාම 150යි. 3x වලින් 2x අඩු වුණාම x එනවා. එහෙනම් මේක සුළු වුණාම එනවා x වලාගේ 130යි. මේක තේරුම තමයි b මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 130යි. ඇයි අපි x කියලා ගත්තේ b යන්ත්‍රයේ මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව. එහෙනම් b මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව වෙනවා 130යි. c මගින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව වෙන්නේ 50 ඍණ x. x කියලා කියන්නේ 30යි. 50න් 30ක් අඩු වුණාම එනවා 120යි. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්نين කියන්නේ දෝෂ සහිත භාණ්ඩයක් තෝරාගත් විට එය A මගින් නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව. අපි ගාන මුලින්ම පැහැදිලි කරගත්තා කර්මාන්ත ශාලාවේ භාණ්ඩ 10000ක් නිෂ්පාදනය කරොත් 180ක් තියෙනවා දෝෂ සහිත භාණ්ඩ. මේ 180 ඇතුළත A වලින් භාණ්ඩ 50ක් වෙනවා. B වලින් භාණ්ඩ x වලාගේ 30යිනේ. B වලින් භාණ්ඩ 90ක් ඉන්න ඕන. එහෙනම් C වලින් භාණ්ඩ කීයක් ඉන්න ඕන? x වලාගේ 30යි කියන්නේ දෙවරක් 60යි. C න් 60ක් අඩු වුණාම 40. දැන් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? දෝෂ සහිත බව දී ඇති විට එය A වලින් වීමනේ. එහෙනම් කර්මාන්ත ශාලාවේ භාණ්ඩ 10000ක් නිපදුවොත් මේ 10000 ඇතුලේ 180ක් තියෙනවා දෝෂ සහිත ඒවා. මේ 180 ඇතුලේ A මගින් එන දෝෂ සහිත භාණ්ඩ කීයක් තියෙනවද? 10 10න් 50යි. එහෙනම් මේක සුළු වුණාට පස්සේ 10 10ට 10 කැපිලා යනවා. 50 බෙදීම 180යි. තව සුළු වුණාම එනවා 5 බෙදීම 18යි. හරි. දැන් බලන්න මේ ගාන ඇතුලේ ඒ කියන්නේ මේ රුක්සටාන භාවිතයෙන් ගාන හැදුවේ. දැන් ළමෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක සංකේත නැහැනේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සංකේත භාවිත කරන්නේ අසම්භාවී සම්භාවිතාව, මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේය සහ බේයස් තියරම් කියන ඒ අවස්ථා තුනට අපි සංකේත භාවිත කරනවා. දැන් මේ ගානේ කොහෙද අසම්භාවී සම්භාවිතාව තියෙන්නේ? අසම්භාවී සම්භාවිතාව තියෙන්නේ මෙතන.
ඒ මගින් භාණ්ඩයක් නිෂ්පාදනය කරාට පස්සේ ඒක දෝෂ සහිත වීම. මේ තියෙන අසම්භාවී සම්භාවිතාව. ඊළඟට මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේය. ඒක කොතනද තියෙන්නේ? මෙතන අපි හොයාගත්තා කර්මාන්ත ශාලාවේ භාණ්ඩ 10000ක් නිෂ්පාදනය කරොත් 180ක් දෝෂ තියෙනවා. ඒ 180 එන්නේ කොහමද? ABC කියන තුනේම එකතුව. එහෙනම් මෙන්න මේ කියන කොටස තමයි කියලා කියන්නේ මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේය. ඊළඟ අවස්ථාව තමයි බේයස් ප්‍රමේය. බේයස් ප්‍රමේය කොහෙද තියෙන්නේ? මෙන්න මේ කොටස තමයි බේයස් ප්‍රමේය. එතකොට මේ ගාන අපි හැදුවේ රුක්සටාන භාවිත කරලා. ඒ කියන්නේ තීරි කොටස් තුනේ එකක්වත් භාවිත කරේ නැහැ. හැබැයි ඒ අවස්ථා තුනම මේ ගාන ඇතුලේ තියෙනවා. ඒක නිසා රුක්සටාන භාවිතයෙන් ගාන හැදුවම සම්පූර්ණ ලකුණු අපිට හම්බ වෙනවා.